ලෝවාසී සියලු දෙනාටම ලෝකවාසී සියලු දෙනාටම යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා. තවත් විපත් සුළං ආපුවම කුණාටු හට ගන්නවා. ඒ වගේ විපත් පැමිණෙන්න නියමිතයි. ඉතින් මේ කුණාටු ගැන සුළං ගැන මම යම් අධ්‍යයනයක් කරපුවාම මට මේ දේවල් පැමිණෙන්නේ ඇයි කියන එක යම් ප්‍රමාණකින් දැනගන්න ලැබුණා. මේ දැන් යම් හේතුන් මත මේ සුළං එනවා. එතකොට කුණාටුවක් හට ගන්නවා. ඒ වගේ මේ කුණාටුව තුලින් බොහෝ මිනිස්සුන්ගේ බොහෝ හරි හම්බ කරගත්තු බොහෝ දේවල් නැති වෙනවා. මම එක දවසක් පුස්තකාලයකට ගියාම මම දැක්ක ලොකු පොතක් තියෙනවා. ඒ පොත බලනකොට ඒකත් පුස්තකාලයක් වගේ එකින් එක අඩු කරලා තිබුණ පොත් 66ක්. මේ පොත මම කියවන්න පටන් ගත්තා. මම මේ පොත කියවනකොට මම දැක්කා පොතේ මේ කියවන්න පටන් ගත්තේ ඒ පොත 66න් එක පොතක්. මේ යෝනාගේ පොත කියන එක මම කියවන්න පටන් ගත්තා. ඒකේ තේරුම මේකේ තිබුණ ඒක චූටි පොතක්. ඒකේ පොඩි ප්‍රමාණයක් තමයි තිබුණේ පිටුවක් දෙකක් වගේ. ඉතින් මම ඕක කියවන්න පටන් ගත්තා. මේ පොත් 66ක් අඩු කරපු පුස්තකාලය ඇතුළේ මේ පොඩි පොත කියවන්න පටන් ගත්තා. ඒ පොත ඇතුලේ තිබුණා මේ යෝනට දෙවියන් වහන්සේ දවසක් කතා කරලා කිව්වලු මේ නීනිවය කියන මහත් නුවරට යන්න කියලා. ඒ වගේම මේ නුවරට විරුද්ධව මොරගසන්න කියලා. ඒකට හේතුව තමයි ඒ නුවරේ මිනිස්සුන්ගේ දුෂ්ටකම දෙවියන් වහන්සේ ඉදිරියට පැමිණ තිබෙනවා කියලා කිව්වලු. නමුත් මේ යෝනා කියන මිනිසයා මොකද්ද කරලා තියෙන්නේ? දෙවියන් වහන්සේ කිව්ව දිශාවට මහත් නුවරට නෙමෙයි ගියේ. වෙනත් නුවරකට යන්න, වෙන දිශාවකට යන්න ඔහු නැවකට නැගලා මුදල් ගෙව්වා කියලා ඒ පොතේ සඳහන් වෙලා තිබුණා. ඊට පස්සේ මේ ඇත්තටම මම දැක්කේ තැනදී දෙවියන් වහන්සේව නොසලකා හැරීමක් තමයි යෝනා විසින් කර තිබුණේ. දැන් යෝනාගේ ගමන ආරම්භ කරා. නමුත් දෙවියන් වහන්සේ ඒ ස්ථානයේදී ඔහුගේ ගමන වළක්වලා තියෙන්නේ තද හුළඟක් එවලා. ඒ යෝනා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ කියලා තියෙනවා. නමුත් ස්වාමින් වහන්සේ තද හුළඟක් මුහුද පිටට පැමිණ වූසේක. එයින් මුහුදේ මහත් කුණාටුවක් වී නැව බිඳෙන්නට ලං විය. එහෙනම් සුළඟක් ආපුවම ඒක කුණාටුවක් වෙනවා. ඒ වගේම ඒ කුණාටුව තුලින් තමන්ගේ ගෙවල් තමන්ගේ බඩු මුට්ටු නැති වෙන්න පටන් ගන්නවා කියන එක තමයි මේ පදෙන් අපි දකින්නේ. දැන් යෝනාට මොකක්ද වුනේ මේ ගමනේදී? දැන් යෝනා මේ ගමන වෙන දිශාවකට යන බව මේ නැවේ ප්‍රධානින් මේ නැවේ අය ඒ වෙලාවේ මේ විස්තර මුකුත් දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම බස් එකට උනත් නැවකට උනත් කෝච්චියකට උනත් දැක්කම මේ මිනිස්සේ කවුද කින්දමන්ද කියලා කවුරුත් හොයන්නේ නැහැනේ. අපි දැක්කනේ අර පහුගිය දවස්වල පල්ලිය ඇතුළට ආව මිනිස්සු බෑග් කෙල්ලගෙන විමසුවේ නැහැ කවුද කින්දමන්ද විමසුවේ නැහැ. නමුත් අවසානයේදී ජීවිත ගණනාවක් බිලිගත්තා. ඉතින් මිනිස්සු අහනවා ඇයි මේක දෙවියන් වහන්සේ දැන සිටියේ නැද්ද කියලා. දෙවියන් වහන්සේ දැන සිටියා. දෙවියන් වහන්සේ සේවෙන්ට ඉඩ හැරියා. ඒකට යම් හේතු සාධක තියෙනවා. අපි දැන් මේ වෙලාවේ බලමු ඒ කුණාටු ගැන නෙමෙයි දැන් ඉදිරියට එන්න තියෙන කුණාටු ගැන. ඒ ආපු කුණාටු. ඒවා අපේ රටට ආපු බබල කුණාටු. අපේ මනුස්ස ජීවිත අපේ රටවැසියෝ ජීවිතක්ෂයට පත් වුණු කුණාටු ඒවා. ප්‍රබල විපත්. ඒ වගේම තව ඉදිරියට එන ඒවා ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඉදිරියට එන මහත් කුණාටු ගැන තමයි අපි බලන්න යන්නේ. මේ ආපු කුණාටුවකදී සිදු වුණා වූ කාරණා දෙවියන් වහන්සේ කියන දිශාව මගහැරලා මිනිස්සු යනකොට මොකක්ද වෙන්නේ? තමන්ගේ නැව ගිලින්න පටන් ගන්නවා. ඉතින් මේ නැව ගිලින්න පටන් ගත්තාම මේකේ ඉන්න මිනිස්සු මොනවද උනේ? බය වුණා. ඒගොල්ලෝ මේ දෙවියන් වහන්සේව අඳුරන අය නෙවෙයි. ඊට පස්සේ නමුත් ඒගොල්ලොන්ගේ ඒ නැවේ යන අය වන්දනා කරන දෙවිවරු වන්දනා කරන්න පටන් ගත්තා. හරි? වන්දනා කරන අතරේ නිකන් හිටියේ නෑ. ඒගොල්ලෝ දෙවියෝ වන්දනා කෙරුවට ඒගොල්ලන්ගේ හිත තුල හරි විශ්වාසයක් ඇදහිල්ලක් තිබුණේ නැහැ. මේ දෙවියෝ මේ කුණාටුව සංසිඳවනවා කියලා. විශ්වාසයක් තිබුණා නම් තමන්ගේ බඩු මෝදට දාන්නේ නැහැ. විශ්වාසයේ මදකම නිසා ඒ විශ්වාසයක් නැතිකම නිසා අත්දැකීමක් තිබෙන නිසා දෙවියන්ගෙන් කොච්චර ඉල්ලුවත් ඒගොල්ලන්ට වෙලා තියෙන දේවල් දන්න නිසා ඒගොල්ලෝ මොනවද කරේ? නැව සැහැල්ලු කරගන්න ඒගොල්ලන්ගේ නැවේ තියෙන බඩු ටිකත් මූදට දැම්මා.
දැන් ඉතින් ඇත්තටම මේ වෙලාවේදී මේ යෝන මොනවද කරන්නේ? යෝන මෙච්චර ලොකු විපතක් වෙලා තියෙනවා. නමුත් යෝන නැව ඇතුළට වෙලා හොඳටම නිදි. ඊගාවට මේ නැවේ පුද්ගලයෝ පළවෙනි පියවර හැටියට මොකද්ද ගත්තේ? දැන් පළවෙනි පියවර හැටියට තමන්ගේ දෙයියන්ට යාඥා කරා. දෙවෙනි පියවර හැටියට තමන්ගේ දෙයියෝ ගැන විශ්වාසයක් නැහැ. කුණාටුව නතර වුණේ නැහැ. ඒකින්ද බඩු ටික නැව මුදට දාන්න පටන් ගත්තා. ඊගාවට තවත් පියවරක් ගත්තා. මේ නැවේ ප්‍රධානියා බලන මේ මිනිස්සයා හොඳටම නිදි. ගිහලා අහනවා ඇයි උඹ නිදාගෙන ඉන්නේ? ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ එයාට කියනවා උඹ නැගිටලා උඹේ දෙයියන්ට කන්න ලව් කරපන්. සමහර විට අප ගැන උඹේ දෙයියෝ කල්පනා කරයි. එතනත් ඔහු තුල ඇදහිල්ලක් විශ්වාසයක් නැහැ. සමහර විට උඹ බලන්න මිනිස්සු තුල තිබෙන මේ දෙයියෝ ඇදහැව්වට මිනිස්සු දෙයියෝ ගැන හරි විශ්වාසයක් නැහැ. ඒකින්ද කිව්වා සමහර විට මේ දෙයියෝ අපි ගැන කල්පනා කරයිද කියලා බලන්න. උඹ මොනවද කරන්නේ කිව්වා? උඹේ දෙයියන්ට කන්න ලව් කරපන් කියලා යෝනාට කියනවා. ඒ වගේම ඒ කියලා නතර වුණේ නැහැ. පස්ස ඇට උඩ දැම්මා. දැන් මේ මිනිස්සුන්ගේ ක්‍රමයක් තිබුණා ඒ කාලේ යම් දෙයක් කරන්න මේ පස්ස ඇට උඩ දමනවා කියලා එක. හරි ඊට පස්සේ මේ පස්ස ඇට උඩ දැමුණාම මේ පස්ස ඇටේ කාටද වැටුනේ? යෝනාට ගිහිල්ලා වැටුණා. හරි දැන් යෝනාට ගිහිල්ලා වැටුණාම මේ යෝනා ගැන විස්තරයක් ඒගොල්ලෝ අහන්න පටන් ගත්තා. ඒගොල්ලෝ මුණින්ම ඇහුවේ මොකද්ද දන්නවද? යෝනාගෙන් උඹේ ආගම මොකද්ද? හරි දැන් යෝනා කියනවා ආගම ගැන. උඹ කවුද කියලා අහනකොට මෙතනදී මුලින්ම ප්‍රකාශ කරන්නේ යෝනා උඹ කවුද කියලා අහන්නේ නිකන් මේ පුද්ගලයාව හඳුනා ගන්න. අපි උනත් අහන්නේ ඔයාගේ ආගම මොකද්ද කියලානේ. ඒ වගේ දැන් මෙච්චර විපතක් වෙන්න උඹ කවුද කියන එක තමයි ඇහුවේ. උඹ කොහටද යන්නේ? උඹගේ රස්සාව මොකද්ද? කතන්දර අහනකොට යෝනා ඉස්සෙල්ලාම කියනවා තමන්ගේ ආගම. මොකද්ද? මූදයි ගොඩ බිමයි මැව්වා වූ දෙවියන් වහන්සේ තමයි මං අදහන්නේ. හරි? එතකොට මූද ගැන තමයි යා කියන්නේ. මේ මූද මැව්ව දෙවියන් වහන්සේ තමයි මං අදහන්නේ. හරි? ඊට පස්සේ යා කියනවා යා කරපු වරද. මොකද්ද? මම දැන් දෙවියන් වහන්සේව මග ඇරලා තමයි යන්නේ කියලා. එතකොට මේ මිනිස්සු බය වුණාද නැද්ද? මේ මවුන්කාර දෙවියන් වහන්සේ මේ මූද මැව්ව දෙවියන් වහන්සේ මේ මූදේ අයිතිකාරය තමයි මේ කුණාටු එවන්නේ. ඒ නිසා මේ වෙලාවේ මේ මිනිස්සු හොඳටම බය වුණා කියලා මේ පොතේ තියෙනවා. බය වුණා විතරක් නෙමෙයි මේ මිනිස්සු අහනවා අපි මොකද කරන්නේ? දැන් මේ මවුන්කාර දෙවියන් වහන්සේ වෙන කුණාටුවේදී අපි මොකද කරන්නේ කියලා. මේ මිනිස්සු මේ යෝනා කොයි වගේ කෙනෙක්ද? යෝනා කියනවා මාව අරගෙන මුහුදට දාපල්ලා. මම මැරුණත් කමන්නේ මේ මිනිස්සුන්ව බේරගන්න ප්‍රේමණියන් හදවතක් යෝනාට තිබුණා. ඒකමයි දෙවියන් වහන්සේ යෝනාව මේ වැඩේට තෝරලා ගත්තේ. යෝනා ගැන දන්න නිසා. යෝනා කැමති නෑ මිනිස්සුන්ට විපත් කරදර පැමිණෙනවට. හරි? ඒකින්ද යෝනා කිව්වා මාව උසලා මුහුදට දාන්න කියලා. බලන්න තමන්ගේ ජීවිතේ දුන්නා. එපමණක් නෙවෙයි යෝනාට විශ්වාසිකුත් තිබුණා. මං අදහන දෙවියන් වහන්සේ මගේ ජීවිතේ බේරයි කියලා. ඒ නිසා මේ වෙලාවේ මුහුදට දැම්මහම දෙවියන් වහන්සේ මොනවද දෙව්වේ? ලොකු මාළුවෙක් වෙලා යෝනා ගිල ගත්තා කියනවා. ඉතින් අපි තව චුට්ටක් ඉස්සරහට යනකොට මේ සුනග කුණාටුව මේ ආකාරයෙන් නතර වුණා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කැඳවපු පුද්ගලයා දෙවියන් වහන්සේ නොසලකා හැරීම නිසා එයාට මහත් විපතක් ආවා. එයා ඒ ස්ථානෙන් අයින් කෙරුවායින් පස්සේ කුණාටුව නතර වුණා. කුණාටුව නතර වුණායින් පස්සේ අද සමහර කිතුණු සභාවන් දෙවියන් වහන්සේව මග හැරලා ගමනක් යනවා. හරි? එතකොට දෙවියන් වහන්සේ මොනවද දෙවන්නේ? තමන්ගේ දේශයට කුණාටු වෙනවා. මේ දේශය ගොඩනගන්න නම් දෙවියන් වහන්සේ අදහන්නා වූ කිතුණුවන් කරන්න ඕන යම් කාරණාවක් තිබෙනවා. මොකද්ද? මේ දෙවියන් වහන්සේගේ නාමයේ දරන සෙනග දෙවියන් වහන්සේගේ නාමයේ නිකරුණේ විවාහාර නොකර මොනවද කරන්න ඕන? තමන්ගේ නපුරු මාර්ග අතහරින්න ඕනේ. මොකද්ද කියලා තියෙන්නේ? 2 ලේකම් 7:14 දෙවියන් වහන්සේ 2 ලේකම් 2:14 මේ ලොකු පොතේ යම් දෙයක් ලියලා තිබුණා. මාගේ නාමයේ දරන මාගේ සෙනග යටත් වී යාඥා කර මාගේ මූණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අතෑරියෝ. මම ස්වර්ගයේ සිට ආසා ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි. එහෙනම් උන්වහන්සේගේ නාමයේ දරන සෙනගගේ පාපේ කරුණු කොටගෙන මේ කුණාටු මේ දේශය තුලට ආවයි කියන එක මේ මූලාශ්‍රය තුලින් අපි දකිනවා. අපි කල යුත්තේ මේ වෙලාවේ උන්වහන්සේගේ
නාමයේ දරණ සෙනගක් හැටියට අපි මේ පැමිණෙන්නේ තියෙන විපත් උදෙසා යාඥා කරන්න ඕන. මේ පොඩි සුළඟක් ආවේ අපි දැක්ක දවස් දෙකක් තුනක් වගේ සුළඟකින් මෙච්චර විපතක් වුණා නම් නොවගේ ජල ගැල්ම වගේ දින 40ක් මේ වගේ සුළඟ ඇවිල්ලා බැරි වෙලාවත් එහෙම මේ මොනවාද කුණාටුවක් ආවොත් මොකද්ද වෙන්නේ? ලෝක විනාශයක් වෙනවා. හැබැයි දෙවියන් වහන්සේගේ පොරොන්දුව නැවත ඒ වගේ ලෝක විනාශ කරන්නේ නැහැ. ඔක්කොම එකවර විනාශ කරන්නේ නැහැ. ඉතින් මේ සුළඟ කියන්නේ ගිනිදැල් කියන්නේ මේ වෙලාවේ ගින්දර වලින් මිනිස්සු විනාශ වෙනවා. සුළඟින් මිනිස්සු විනාශ වෙනවා. හේබ්‍රෝ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කියනවා දේව දූතයන් සුළඳ ගිනිදැල්ද දෙවියන් වහන්සේ පාවිච්චි කරන ඒ විදිහට දේව දූතයන්. ඒ නිසා හොඳට මතක තියාගන්න දෙවියන් වහන්සේගේ නාමය දරන මේ කිතුණුව මේ වෙලාවේ මොකද්ද කරන්නේ කියන එක හොඳට හේතු ගන්න. මේ නපුරු මාර්ගය මේ නපුර මොකද්ද? දෙවියන් වහන්සේ කිව්ව දේ නොකර සිටීම තමයි නපුර. උන්වහන්සේගේ පුත්‍රයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් වහන්සේ මේ පොළොවට එද්දී ඉදිරියට ගිහිල්ලා කියන්න එපා අපි යක්ෂයෝ දුරු කරා අපි බලවත් ක්‍රියා කළා අපි පුදුම දේවල් කරා කියලා. උන්වහන්සේ කියන්නේ අධර්මිෂ්ඨයා මං අඳුරන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ධර්මිෂ්ඨකම කියන්නේ මේ අපේ දේශයේ ඉන්න සෑම මිනිසෙක්ම විනාශ නොවි දෙවියන් වහන්සේ පිළිගන්න සෙනගක් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේට කීකරු වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ යහපත් සමාජයක් තුල උන්වහන්සේගේ වැඩේ කරමින් සිටින්නයි. අයහපත් මිනිස්සු අතර යහපත් වෙන්නේ නැහැ. මේ යෝනව නීනිවේ මහත් නුවරට යවුවේ නිකන් නෙමෙයි. ඒ මිනිස්සු සමහර විට මිනිස්සු පසුතැවිලි වෙන්න පුළුවන් විපතක් වෙන වෙලාවටවත් එයාලගේ දෙවිවරුන්ට කන්නලව් කරලා බැරුව ගියාම මේ මෝදයි ගොඩමිමයි මැව්ව දෙවියන් වහන්සේට කන්නලව් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ ගැන දැනගෙන හිටියොත්. ඒකින්ද දෙවියන් වහන්සේව සහ උන්වහන්සේගේ පුත්‍රයව හඳුන්වලා දෙනව වෙනුවට තමන් උසස් වෙලා යක්කු දුරු කරනවා, රෝග සුව කරනවා, අන්‍ය භාෂාවක් කතා කරනවා. මේ විෂයන් වෙන වෙනම ඉගෙන ගන්න කියලා මං කිතුණු සභාවල වලට කියනවා. මේ විෂයන් ඉගෙන ගැනීමෙන් තමන් දැනුම ලබා ගන්නවා. දැනුම ලැබුණොත් මේ දේශය පමණක් නෙමේ තමනුත් සුව වෙනවා. ඒකින්ද මේ වෙලාවේ මේ පැමිණෙන සෑම විපතකටම ඉදිරියට සුළං ඒ වගේම කුණාටු ඒ වගේ මහත් විපත් වසංගත සාගත මේ පොළොවට පැමිණෙන්න නියමිතයි. අවසාන කාලේ මේ දේවල් මේ කුඩා පොතේ මං කිව්වේ පොත 66ක් තියෙන පුංචි බයිබලේ පුංචි පුස්තකාලේ මේ පුස්තකාලේ ඇතුලේ තියෙන මේ පොත් එකින් එකට කියවලා ඒවා තේරුම් ගන්න ඔය නපුරු මාර්ග වලින් අයින් වෙන්න. දෙවියන් වහන්සේ කිව්වේ නැති දේවල් කරන එක තමයි නපුරු මාර්ගය. ඒ නිසා තමයි මිනිස්සු අහන්නේ. මිනිස්සු අහනවා දෙවියන් වහන්සේගේ බයිබලයේ තියෙන ඔක්කොම බොරු නේද කියලා. එකක්වත් බොරු නැහැ. එකක්වත් බොරු නැහැ. සත්‍ය ලෙසම දෙවියන් වහන්සේගේ සත්‍ය මිනිස්සෙක් දැනගත්තොත් සත්‍ය උන් නිදහස් කරනවා. ඒ නැවේගියේ මිනිස්සු සත්‍ය තේරුම් ගත්තා. සත්‍ය තුල ඔවුන්ගේ ජීවිතේ ඔවුන් මහත් බයක් ආවා. බය තුල ඔවුන්ට දෙවියන් වහන්සේ අඳුර ගන්න දෙවියන් වහන්සේ අවස්ථාවක් දුන්නා. ඒ වගේ මේ ලෝකේ ඉන්න කිසිවෙක් විනාශ වෙනවට දෙවියන් වහන්සේ කැමති නැහැ. පේදුරු පොතේ කියනවා දෙවියන් වහන්සේ කිසිසේත්ම කැමති නැහැ කිසිම මිනිසෙක් විනාශ වෙනවට. දෙවියන් වහන්සේ කැමති හැම මිනිසෙක්ම පසුතැවිලි වෙනවට. ඒකින්ද දෙවියන් වහන්සේ තවත් ඉවසන්නේ. මිනිසෙක් පසුතැවිලි වෙන්න නම් මිනිස්සු හරියාකාරව දෙවියන් වහන්සේව හඳුනගෙන තියෙන්න ඕන. මොකද්ද පසුතැවිලි කියන්නේ කියලා උන් දැනගෙන සිටින්න ඕන. මිනිස්සු පසුතැවිල්ලට ගෙනවා මිසක් බොරු දේවල් වලින් මේ අපේ රට විනාශ කරන්න එපා. මේ වගකීම සැබවින්ම ඒ ස්වාමින් වහන්සේගේ මේ නාමයේ දරණ සෙනග බාර ගන්න කියලා මම කියනවා. බාර අරගෙන හැරෙන්න. අනේ ප්‍රේමණීය සහෝදරියනි යෝනා ගියා වගේ දෙවියන් වහන්සේ මගහැරලා යන්න එපා. බොරු වැඩ කරන්න එපා. හරි තැන ඉඳගෙන ස්වාමින් වහන්සේ නපුරු මාර්ග අතරලා ස්වාමින් වහන්සේට යාඥා කරන්න. ආමේන්.